මීට පෙර වීඩියෝ එකේදී යටත් විජිත පරිවර්තනයක් කියන්නේ මොකක්ද? 1833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ආරම්භයේ පසුබිම පිළිබඳව සාකච්ඡා කරා. මෙම වීඩියෝ එක ආශ්‍රයෙන් එම 1833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ යෝජනා මොනවද? එම යෝජනා ආශ්‍රයෙන් කුමන ආකාරයේ බලපෑමක් අපේ ලංකාව තුළට සිදු වුවාද යන වග මෙහිදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 833 ආණ්ඩු ක්‍රමය මගින් හඳුන්වා දුන යෝජනාවට කලින් අපි යම් සංකල්පයක් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. එම යෝජනා පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීමට නම්. උදාහරණයක් විදිහට දරුවනේ අපි දැන් යම්කිසි පැලෑටියක් පරිසරය තුල හිඳුවා. ඒකට ජලය පොහොර දානවා. ඉතින් මේ ජලය පොහොර දානකොට ඒක වටේ තියෙන කුඩා කුඩා පැලෑටි ඒ පෝෂණය අරගෙන ඒවද ඉහළට නැගිලා වර්ධනය වෙනවා. අන්න ඒ ආකාරයට තමයි 1833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රමය හරහා බ්‍රිතාන්‍යයන් අපිට හඳුන්වා දුන යෝජනා මගින් ඒ අයගේ අරමුණු සාක්ෂාත් කරගත් අතර ඒ අයගේ අරමුණු සාක්ෂාත් වන අතරවාරයේදී අපේ ශ්‍රී ලංකාවේ විවිධ අංශයන් විවිධ ආකාරයේ විපරිවර්තනයන්ට පත් වුණා. ඉතින් මේ සංකල්පය අවබෝධ කරගත්තොත් අපිට මේ අය විසින් හඳුන්වා දුන යෝජනා පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු නියනුමානයි. ඉතින් අපි බලමු මේ මොනවාද මෙයාලා හඳුන්වා දුන යෝජනා කියලා. රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. රජයේ වෙළඳ ඒකාධිකාරය ඉවත් කරනවා. ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දෙනවා. සිවිල් සේවය ප්‍රතිසංස්කරණය කරනවා. පොදු පරිපාලනයක් ගොඩනංවනවා. තනි අධිකරණ ක්‍රමයක් නිර්මාණය කරනවා. ආණ්ඩුකාරවරයාගේ බලතල අවම කරනවා. ව්‍යවස්ථාදායක සභාවක් ප්‍රථම වතාවට හඳුන්වා දෙනවා. දැන් බලමු අපි මේ පළවෙනි යෝජනාව වන රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කියන්නේ මොකක්ද කියලා බලන්න. 1833ට කලින් රජයට දිනකට නිශ්චිත පැය ප්‍රමාණයක් නොමිලේ සේවය කරන්න ඕනි. ඒ සේවයට රජුගේ අයිතිය යටතේ ඉඩම් භුක්තිය හම්බ වෙනවා. ඒ ඉඩම් වල සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ හරහා මිනිසුන්ගේ හැකියාව, දක්ෂතාව, ආසාව, කැමැත්ත මේ හැමදේම සීමා වුණා. නමුත් බ්‍රිතාන්‍යයන් විශ්වාස කරා ඉතින් මේ විදිහට රාජකාරී ක්‍රමයක් ක්‍රියාත්මක වුණොත් අපේ ලංකාව තුළ දියුණු ආර්ථිකයක් ගොඩනංවා ගන්න නොහැකි බවයි අය විශ්වාස කරා. ඉතින් ඒ මත පදනම් වීම සහ මෙයාගේ ප්‍රධාන අරමුණු දෙක උනේ වතු අගාවට ආශ්‍රිත ශ්‍රමිකයන් අපේ ලංකාවේ ලබා ගැනීමත් ලාංකිකයන්ගේ විශ්වාසය ලබා ගැනීමත් ඉලක්ක කරගෙන මේ අය රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරා. ඒ ආශ්‍රයෙන් අපේ ලාංකිකයන්ට තමන්ගේ කැමැත්ත සහ තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව කැමැති රැකියාවක නිරත වීමේ හැකියාව ඉඩ ප්‍රස්ථාරය ලැබුණා. මේ තමයි පළවෙනි යෝජනාව. මේ වගේ යෝජනාවල් මෙල ගේන්නේ වාණිජ ක්‍රමයකට අපේ ලංකාව රැගෙන යාමට. ඊළඟ යෝජනාව තමයි රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරා. 1833ට කලින් ආර්ථික ශේෂ්ත්‍රය මෙහෙව්වේ රාජ්‍ය අංශය. පෞද්ගලික අංශයට කිසිදු මැදිහත් වීමක් වෙන්න බෑ. නමුත් බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා මෙහෙම ක්‍රමයක් තිබ්බොත් අපේ ලංකාව තරගකාරී විවෘත වෙළඳපොළකට ගමන් කරන්න බෑ. ඒකට මේ බාධාවක් කියලා හිතලා මේ අය රාජ්‍ය අංශය ආර්ථික ශේෂ්ත්‍රය මෙහෙයවීමෙන් ඉවත් කරලා ආර්ථික ශේෂ්ත්‍රය මෙහෙයවීමට පෞද්ගලික අංශයට ලබා දෙනවා. ඉතින් මේකත් එක්ක ධනේශ්වර ආර්ථික ක්‍රමයක් අපේ ලංකාව තුළ ස්ථාපිත වෙනවා. මේක ඉතා හොඳ යෝජනාවක් විදිහට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අනෙකුත් යෝජනාව තමයි මේ ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දීම. මේක නව යෝජනාවක් වගේම මේ හරහා සමාජය තුළ විපරිවර්තනයක් රැසක් නිර්මාණය කරපු යෝජනාවක් වුණා. ඇත්තටම මෙයා ඉංග්‍රීසි අධ්‍යාපනය ගේන එකේ අරමුණ උනේ අඩු වැටුපට ශ්‍රමිකයන් ලංකාවේ ලබා ගන්න එක. ඒ කියන්නේ එයාගේ වියදම අඩු කරලා ආදායම වැඩි කරගන්න. ඒක අරමුණු කරගෙන ඒක මුවාවෙන් ඒ අය අපිට මේ ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වලා දුන්නා. මිෂනාරි පල්ලි හරහා මේ ඉගැන්වීම් කටයුතු කරා. ඒ වගේම මේ රාජකීය පාසල් වගේ දේවල් නිර්මාණය කරලා ඒ ආශ්‍රයෙන් මේවා ඉගැන්වීම් කටයුතු කරා. ඉතින් මේකෙන් විච්ච අයහපත් දායක තත්ත්වයක් නම් අපේ සමාජය තුළ සමාජ කණ්ඩායම් දෙකක් නිර්මාණය වුණා. ඉංග්‍රීසි උගත් සහ ඉංග්‍රීසි නූගත් විදිහට. ඒ කියන්නේ සමාජය තුළ පන්ති ભેදය නිර්මාණය වීමට මේක ප්‍රධාන හේතුවක් වුණා. ඒ කියන්නේ ඉංග්‍රීසි උගත් විදේශීය ගැති ඉංග්‍රීසි නූගත් දේශීය ගැති විදිහට සමාජය කොටස් දෙකකට බෙදුණා.
ඉතින් මේ විදිහට මේ ඉංග්‍රීසි අධ්‍යාපන හඳුන්වා දීමේ හොඳ සහ නරක කියන දෙපැත්තම අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අනෙක් සංකල්පය තමයි සිවිල් සේවය ප්‍රතිසංස්කරණය කරනවා. සිවිල් සේවය කියලා කියන්නේ දරුවනේ රාජ්‍ය සේවයට. මේ අය ඔවුන්ගේ ආදායම වැඩි කරලා වියදම අඩු කර ගැනීමට මෙයාලා සිවිල් සේවය ප්‍රතිසංස්කරණය කරා. සමහර තනතුරු ඒකාබද්ධ කරලා සමහර තනතුරු කප්පාදු කරා. ඒ වගේම විශ්‍රාමික වැටුප් පවා ඉවත් කරන්න කටයුතු කරා. ඉතින් මේකෙන් එයාලගේ අරමුණ සාක්ෂාත් වුණා වගේම මේ නිසා ලාංකිකයන් තුළ බ්‍රිතාන්‍යයන් කෙරෙහි තිබ්බර විශ්වාසයේ පළුදු වීමක් සිද්ධ වුණා. ඒ වගේම අනෙකුත් ඉතා වැදගත් යෝජනාවක් තමයි මේගොල්ලෝ පොදු පරිපාලනයක් නිර්මාණය කරන්න කටයුතු කරා. දැන් බ්‍රිතාන්‍යයන් අපේ ලංකාවට එනකොට කියන්නේ 1833ට කලින් මේ පාලනය නිර්මාණය වෙන කලින් අපේ ලංකාව තුළ පාලන ක්‍රම තුනක් තිබ්බා. මුහුදුබඩ සිංහල ප්‍රදේශවල ගෙන ගිය පාලනය, මුහුදුබඩ දෙමළ ප්‍රදේශවල ගෙන ගිය පාලනය සහ උඩරට පාලනය කියලා. ඉතින් මෙන්න මේ පාලන ක්‍රම තුන මෙයාලා ඉවත් කරනවා. මේ පාලන ක්‍රම තුන ඉවත් කළා පොදු පරිපාලනයක් අපේ ලංකාව තුළ ප්‍රතිස්ථාපනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ අය අපේ ළඟ පළාත් 16ක් තිබ්බා. ඒ පළාත් 16 ඉවත් කරලා මේක පළාත් 5ක් දක්වා හැදුවා. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම කියලා පළාත් 5කට මෙයාලා මේක අඩු කරා. ඒ වගේම තමයි ඒ පළාත් 5ට සාපේක්ෂව මේ අය ප්‍රධාන දිස්ත්‍රික් 5ක් නිර්මාණය කරනවා. කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, යාපනය සහ මහනුවර විදිහට. මේ හරහා ඒ කට්ටිය පොදු පරිපාලනයක් නිර්මාණය කරලා ආදායම වැඩි කරලා වියදම අවම කරගන්න කටයුතු කරා. ඒ වගේම උඩරට පහතරට ඒකාබද්ධ කරා. උඩරට රෙසිඩන්ට්වරයෙකුත් පහතරට ආණ්ඩුකාරවරයෙකු විසින් තමයි පාලනය අරන් ගියේ. මේක ඉවත් කරලා මේ දෙකම යන ඒකාබද්ධ කළ සමස්ත ලංකාව ආණ්ඩුකාරවරයාගේ අණසකට පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ අය ගත තවත් යෝජනාවක් තමයි ආණ්ඩුකාරවරයාගේ බලතල අවම කරන්න මෙයාලා කටයුතු කරා. ඉතින් හබයස් කෝපරස් පනත මේ පනත හරහා මේ පනත විශේෂයි. මේක හරහා තමයි ආණ්ඩුකාරවරයාගේ බලතල යම් ප්‍රමාණයක් හෝ අඩු කරන්න කටයුතු කරේ. ඒ කියන්නේ අර හිතුවක්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමත් රටෙන් පිටුහල් කිරීමේ අයිතිය ආණ්ඩුකාරවරයාගෙන් ඉවත් කරා. ඇත්තටම ප්‍රායෝගිකවම ආණ්ඩුකාරවරයාගේ බලතල අවම වීමක් මෙහිදී සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ දේශීය නියෝජිතයා ලංකාවේ දේශීය නියෝජිතයා ලංකාවේ රාජ්‍ය නායකයා වුණා මේ ආණ්ඩුකාරවරයා. ඉතින් ආණ්ඩුකාරවරයාගේ බලතල අවම කරන්න ගෙනාපු තවත් ආකාර විදි කිහිපයක් තමයි ව්‍යවස්ථාදායක සභාවක් ගේනවා, විධායක සභාවක් ගේනවා, තනි අධිකරණ ක්‍රමයක් ලංකාව තුළ නිර්මාණය කරන්න කටයුතු කරනවා. දැන් ව්‍යවස්ථාදායක සභාව ප්‍රථම වතාවට හඳුන්වා දෙනවා. ඒ කියන්නේ ලංකාව ව්‍යවස්ථානුකූල පදනමකට ගේන්න මෙයාලා කටයුතු කරනවා මෙන්න මේ ක්‍රමය හරහා. ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් 15ක් ඉන්නවා. නිල ලත් 9ක් සහ නිල නොලත් 6ක්. නිල නොලත් 6 තුල යුරෝපියන් 3 දෙනයි සිංහල, බර්ගර්, ද්‍රවිඩ විදිහට එක් අයෙක් ගානේ 6 දෙනෙක් පත් කරා. මේ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානත්වයේ තිබ්බේ ආණ්ඩුකාරවරයාට. දැන් ඒ වගේම තමයි පනත් කෙටුම්පතක් පනතක් කරන්න අවසාන අනුමැතිය දුන්නේ කවුද? ආණ්ඩුකාරවරයා. මම මුලින් කිව්වා මේ අය ආණ්ඩුකාරවරයාගේ බලය අඩු කරන්න කටයුතු කරා. නමුත් ප්‍රායෝගිකව ඉෂ්ට වුණේ නැහැ. ඉතින් මේ සංකල්පය හරහා ඔබට ඒ කරුණ අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා, සාක්ෂාත් වෙනවා. ඒ වගේම තමයි විධායක සභාවක් හඳුන්වා දුන්නා නීති ක්‍රියාත්මක කරන්න. 5 දෙනෙක් හිටියා මහලේකම්, නීතිපති, හමුදාපති, භාණ්ඩාගාරික ගණන් බලන්නම් විදිහට. ඇත්තටම මේක හුදු උපදේශක සභාවක් විතරයි උනේ. ආණ්ඩුකාරවරයාවත් මේ අයගේ උපදෙස් පිළිගැනීමට බැඳී සිටියේ නැහැ. ඒ වගේම අනෙක් සංකල්ප තමයි තනි අධිකරණ ක්‍රමයක් ලංකාව තුළ ස්ථාපනය කරන්න මේ අය කටයුතු කරනවා. මේ අය ලංකාවට එනකොට අපේ ලංකාව තුළ උඩරට නීතිය සහ පහතරට නීති කියලා දෙකක් තිබ්බා. මේවා ඉවත් කරලා මුළු ලංකාවටම රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරනවා. මේ හරහා තමයි අපේ ලංකාව ඒකීය රාජ්‍යයකට පදනම වැටෙන්නේ. ඉතින් අර උඩරට අයට වෙනම නීතියක්, පහතරට අයට වෙනම නීතියක් එහෙම නෑ. හැමෝටම ඒකමතික නීතියක් ලංකාව තුළ නිර්මාණය කරන්න කටයුතු කරනවා මේ අය විසින්. එතකොට ඉහළම අධිකරණයේ විදිහට මෙයාලා ශ්‍රේෂ්ඨාධිකරණය පත් කරනවා. ඒ වගේම දිස්ත්‍රික් උසාවි පත් කරනවා. ඒ වගේම ගම් සභා උසාවි ක්‍රමය ඉවත් කරනවා.
මේ ගම්සභා උසාවි ක්‍රම ඉවත් කිරීම ගැන අපි අවධානය යොමු කරොත් එහෙම ඇත්තටම දැන් මෙයාලා මේ ගම්සභා ක්‍රම ඉවත් කරන කලින් අපේ මිනිස්සු යම්කිසි ප්‍රශ්නයක් වුණාම තීරණයක් ගදී හැමෝම එකට එකතු වෙලා තමයි මේ තීරණයට ආවේ. ඉතින් මේ ගම්සභා ක්‍රමය. නමුත් බ්‍රිතාන්‍යයන් මොකද කරේ? මේක ඉවත් කරනවා. ඉතින් මේක ඉවත් කිරීම නිසා මේ බ්‍රිතාන්‍යයන්ට ඔවුන්ගේ පාලනය අරගෙන යාමේදී යම් අක්‍රමිකතාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම වටහා ගන්නවා අර ලාංකීය අර සભ્યත්වය කියන්නේ අර එයාලගේ සාම්ප්‍රදායික හැමදේම කියන්නේ ඉවත් කරලා ඒවා පාගලා ඉදිරියට යන්න බෑ. ඒ වගේ මේ උදව්ව අවශ්‍ය බව ඒ කට්ටිය වටහා ගන්නවා. ඒක ප්‍රතිඵලයක් විදිහට උදාහරණයක් විදිහට වොට් සහ රොබින් කියන ආණ්ඩුකරවරු දෙදෙනා නැවත මේ ගම්සභා උසාවි ක්‍රමයේ ලංකාව තුළ ඇති කිරීමට කටයුතු කරනවා මුල පුරනවා. ඔන්න ඔය ආකාරයට අපිට 1833 කෝල්බු කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විසින් හඳුන්වා දුන යෝජනා හඳුනා ගන්න පුළුවන්. නැවතත් කියනවා නම් රාජකාරී ක්‍රමය හොසි කරනවා, රජයේ වෙළඳ ඒකාධිකාරය ඉවත් කරනවා, ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දෙනවා, සිවිල් සේවය ප්‍රතිසංස්කරණය කරනවා, පොදු පරිපාලන ක්‍රමයක් නිර්මාණය කරනවා, ආණ්ඩුකාරවරයාගේ බලය අඩු කරනවා, විධායක සභාවක් ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දෙනවා, තනි අධිකරණ ක්‍රමයක් ලංකාව තුළ නිර්මාණය කරනවා. මේ විදිහට අපිට ඒ වගේ යෝජනා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ යෝජනා හරහා අපේ සමාජයට යහපත් අයහපත් කියන දෙයන්ෂේම බලපෑම සිද්ධ වුණා. සැකවින් ඒ සම්බන්ධව කතා කරන දරුවනේ දැන් අපි මදකට බලනකොට දැන් මේ කට්ටිය විසින් වාණිජ ආර්ථිකයක් අපේ ලංකාව තුළ නිර්මාණය කරා කියලා අපි මුලින් සඳහන් කරානේ. දැන් මේ වාණිජ ආර්ථික ක්‍රමය තුළ මේ කට්ටිය දැන් වතු වගාව අපේ ලංකාව තුළ නිර්මාණය කරා. තේ, පොල්, රබර්, කොකෝවා, සින්කෝනා වගේ වාණිජ භෝග නිර්මාණය කරා. මේ වාණිජ භෝග ලංකාව තුළ නිර්මාණය කිරීමත් එක්ක මේවා ප්‍රවාහණයට අපේ ලංකාව තුළ මහා මාර්ග නිර්මාණය වුණා. මේ මහා මාර්ග නිර්මාණය හරහා මොකක්ද උනේ? අර හුදකලා වෙලා හිටපු මිනිස්සු හුදකලාව නැතුව සම්බන්ධතාවයක් සහිතව සමාජයක් අපේ ලංකාව තුළ නිර්මාණය වෙනවා මෙන්න මේ හරහා. ඒ වගේම මේ හරහා අපේ ලංකාව තුළ යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍ර, අධ්‍යාපන, ආර්ථික මේ හැම ශාස්ත්‍රයකම යටිතල පහසුකම් මේ හරහා දියුණු වීමක් වෙනවා. ඒ වගේම තමයි මේ වතු ආර්ථිකයට මේ අය ගේනවා පුතේ ශ්‍රමිකයන් ගෙන දකුණු ඉන්දියාවෙන්. ඉතින් ඒ ගේන්නේ නිතර ඉන්නවත් නිවාසයක් නැති, මුඩුක්කු වල ඉන්න, ආහාර නැති, නිතර ලෙඩ රෝග වලට ගොදුරු වන, ගම් වතුර වලට හසු වන ඉතාමත් දුප්පත් මිනිස්සු කොට්ටාසයක් තමයි දකුණු ඉන්දියාවෙන් වතු ආර්ථිකයට ගේන්නේ. ඒ අය ලංකාවට ගෙනල්ලත් ඒ අයගෙන් අධික ලෙස සේවය අරගෙන පොඩි වැටුපක් දීලා. නමුත් මෙයාලගේ මූලික අයිතිවාසිකම්වත් මේ අය ඉෂ්ට කරේ නැහැ. මේ නිසා මෙන්න මේ වතු ආර්ථික ප්‍රශ්නේ ඔයගොල්ලෝ දන්න වැඩි අදට සමාජය තුළ තියෙනවා. ඉතින් මේ වගේ අර වගේ හොඳ දේවලුත් මේ වගේ අවාසි අයහපත්දායක දේවලුත් අපේ ලංකාවට දායාද කරපු ප්‍රතිසංස්කරණයක් තමයි මේ කෝල්බු කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ. ඒ වගේම මේකේ තව හොඳ පැත්තකුත් බැලුවොත් එහෙම දැන් මේ වතු ආර්ථිකයේ නිරත වෙන කම්කරුවන්ට අපේ ලංකාවේ එක් පිරිසක් ඔය අබින් අරක්කු මෙන්න මේවා විකුණලා මුදල් ලබා ගත්තා. ඒ හරහා හොඳ ධනවතුන් බවට පත් වුණා. ධනවතුන් වෙලා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාගෙන මේ අය විදේශීය අධ්‍යාපනයට සඳහා ගමන් කරා. ඒ හරහා හොඳ අධ්‍යාපනයක් ලබාගෙන මේ අය ධනවත් වෙලා ලංකාවට ඇවිල්ලා මානවවාදී ක්‍රියාකාරකම් වල පවා පුතේ නිරතුණා. උදාහරණයක් විදිහට මේ රිජ්වේ ආර්ය ළමාල් රෝහල කියන්නේ අන්න ඒ වගේ හිමි වෙච්ච දෙයක්. ඉතින් මේ ඒ වගේම තමයි හොඳ ධනවත් පවුල් අපේ සමාජයේ බිහි වුණා. ඔබේසේකර ඩොන් කරෝලිස් වගේ හොඳ ධනවත් පවුල් ලංකාව තුළ නිර්මාණය වුණා. ඉතින් මෙන්න මේ ආකාරයට දැන් මම මේ කතා කරේ එක කරුණක්. ඉතින් ඔන්න ඔය විදිහට මේ හැම යෝජනාවක් තුළම දුවේ පුතේ හොඳ නරක කියන දෙයංශයක් තියෙනවා. අපි ඒ දෙකම අවබෝධ කරගෙන තමයි මේ යෝජනා මොනවාද කියන එක අවධාරණය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ අර ඒ හැම වෙලේම අර හොඳම පැත්ත විතරක් නෙවෙයි මේ වගේ සිදුවෙච්ච යම් අයහපත්දායක තත්ත්වලුත් අපිට දැක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මේ ගැන කතා කරන්නේ මෙපමණයි. මම හිතනවා අපේ A level දරුවන්ට ප්‍රශ්නයක් ආවොත් හොඳට පිළිතුරක් ලියන්න පුළුවන් තරමේ සංකල්ප ප්‍රමාණයක් මම දැක්වුවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ විදිහට තමයි අපි ප්‍රශ්නය මේ සම්බන්ධව ප්‍රශ්නයක් ආවත් අපි පිළිතුරු ලියන්න ඕනේ ඔන්න ඔය කරුණු ආශ්‍රයෙන්. ඉතින් මම මෙතනින් නවතිනවා. ඊළඟ වීඩියෝ එක හරහා මම ඔබට තවත් මාතෘකාවක් ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.